ගොඩක් අය මට මැසේජ් දාලා කියලා තිබ්බා කුරුඳු වැඩ කරද්දී පාවිච්චි කරන උපකරණ ගැන වීඩියෝ එකක් ගේන්න කියලා. ඉතින් අද මම මේ ඔයගොල්ලොන්ට ගේන්නැල්ල තියෙන්නේ කුරුඳු වැඩවලදී පාවිච්චි කරන එක් උපකරණ. මම මේ උපකරණවල මොනවද කරන්නේ මේ කොහොමද මේ වැඩ කරන්නේ ගැන ඔයගොල්ලොන්ට කියලා දෙන්නම්. මුලින්ම කුරුඳු කපන්න පාවිච්චි කරන මේ කුරුඳු කපන කැත්ත. මේ කුරුඳු කපන කැත්ත ගත්තාම දැන් මේක නම් ටිකක් ගෙවිච්ච කැත්තක්. මේ මම පාවිච්චි කරන කැත්ත සාමාන්‍යයෙන් හොඳ අලුත් කැත්තක් නම් අර්ධ වෘතයක් වගේ තමයි මේ තලයේ තියෙන්නේ. හරිද? එතකොට බරත් සාමාන්‍යයෙන් දල වශයෙන් මේ කිලෝ එකහමාරත් කැයි 300ත් අතර වගේ බරක් තමයි අලුතෙන්ම ගන්න කැත්තක තියෙන්නේ. හරිද? මේ මම පාවිච්චි කරන කැත්ත කුරුඳු කපන්න දැනට මේක සාමාන්‍යයෙන් අතු පාහින්න ඒ වගේ වැඩවල තමයි මේ පාවිච්චි කරන. දැන් මේ මැදලා නැහැ. මේ ටිකක් මදින්න ඕන. මේ තමයි අතු පාහින්න, ගැට පාහින්න ඒ වගේ වැඩවලට තමයි මේක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මේ තියෙන උපකරණය මේක තමයි ගාන කොකැත්ත කියලා කියනවා. මේකට සවුත්තුව කියනවා. කලින් ගොඩක් කට්ටිය එක දේවල් කියලා බැනලා දාලා තිබ්බා. එහෙම නෙවෙයි කියන්නේ. මේ කොකැත්ත කියලා කියන්නේ එහෙම කියලා ගොඩක් කට්ටිය කියලා තිබ්බා. මේ ඒ වුණාට ප්‍රාදේශීය වශයෙන් අපේ පැත්ත පාවිච්චි කරන වචන තමයි මම කියන්නේ. හින්දා මම අනිත් ප්‍රදේශවල පාවිච්චි කරන වචන ගැන දන්නේ නැහැ. මම අපේ ප්‍රදේශයේ පාවිච්චි කරන වචන වලින් තමයි ඕගොල්ලන්ට මේ කියන්නේ. හරිද? මේ තියෙන ගාන මේ සවුත්තුව නැත්නම් ගාන කොකැත්ත. මෙන්න මේක දැන් අපි පාවිච්චි කරන්නේ නැහැ. මේක සාමාන්‍ය මේකත් මේ ගාන්න තමයි පාවිච්චි කරන්නේ. මෙන්න මේ ආකාරයට තමයි මේක අල්ලන්නේ. හරිද? මෙන්න මෙතනින් පොඩි කෑල්ලක් තියෙනවා. මේක නිකන් දෑකැත්තක ස්වරූපයක් තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි අල්ලගන්නේ. අල්ලගෙන දැන් මේ ගහන මෙන්න මේ විදිහට තමයි කුරුඳු ගෑම සිද්ධ කරන්නේ. හරිද? මෙන්න මේ විදිහට ගන්න. මේක දැන් පාවිච්චි කරන්නේ දැන් ඔයගොල්ලන්ට පේන්නේ නැති මේක මලකඩ කාලා මේක අපි පාවිච්චි කරන්නේ නැහැ. මොකද මේක අපහසුයි. දැන් මෙන්න මෙතන තියෙන යකඩ කොටස හින්දා මේක අතට පොඩ්ඩක් අර අපහසුයි. මේක එක දිගට වැඩ කරන්න අමාරුයි. දැන් මම නම් දකින්නේ මේක පාවිච්චි කරනවා. මේක අපේ සීයලගේ කාලේ එහෙම පාවිච්චි කරපු එකක් තමයි මේ. තාමත් තියෙනවා මේක. මේ තියෙන්නේ කුරුඳු තැලීමට සඳහා පාවිච්චි කරන උපකරණය. මේක තමයි තලන කොකැත්ත කියලා කියනවා මේකට. මේක සාමාන්‍යයෙන් මේක මේ මම දැන් මෙතන ටේප් කෑල්ලක් බැනලා තියෙන මේක ගැලවෙනවා. මේ ගැලවෙන එක මේකෙන් සාමාන්‍යයෙන් ඒක වළක්ව ගන්න තමයි මේ මෙහෙම පටි කෑල්ලක් බැනලා තියෙන. ගොඩක් වැඩ කරන කට්ටිය නම් මෙහෙම පටි කෑල්ලක් බැඳන් ඉන්නවා. මොකද මේකේ අර ගැලවෙන්නේ නැහැ. එතකොට Tamanට වැඩ කරගන්න පහසුයි. හරිද? මේ තියෙන එහෙම මේ පටියක් නැතුව සම්බන්ධ කරපු එකක් මේ තලන කොකැත්තක්. ඒ කුරුඳු තලන්න කලින් පාවිච්චි කරන කුරුඳු මදින්න සඳහා මැදීමට මේ පිත්තල පොල්ල. මේ පිත්තල පොල්ල මේ මැදලම දැන්ට මේව ගෙවිලා තියෙන්නේ. හරිද? මේකත් සාමාන්‍යයෙන් ග්‍රෑම් 800ක් වගේ බරක් සාමාන්‍යයෙන් තියෙනවා. මම මේ අතට දැන්න බර ප්‍රමාණය කියන්නේ මේවා වැරදි ඇති. හරිද? මේ ඊට පස්සේ අපි තලන්න භාවිච්චි කරන මේ තියෙන්නේ මේක නම් දැන් කැඩිච්ච එකක්. හරිද? මේක තමයි ඇඟිලි කොපුව කියලා කියන්නේ. මේ ඇඟිලි කොපුව මේ විදිහට දබර ඇඟිල්ලට තමයි දාන්නේ. දබර ඇඟිල්ලට දාලා තමයි මේක පාවිච්චි කිරීම සිද්ධ කරන්නේ. මෙන්න මෙහෙම තමයි පාවිච්චි කරන්නේ. මෙහෙම අල්ලගෙන මේ තමන් තලන කොකැත්ත පාවිච්චි කරන අතට පාවිච්චි කරන මේ අතේ දබර ඇඟිල්ලට තමයි මේක පළඳින්නේ. මේ ඒ ටික තමයි සාමාන්‍යයෙන් දැන් මෙතන තියෙන්නේ. තව එක උපකරණයක් තියෙනවා. ඒක මම දැන් ඔයගොල්ලන්ට ගෙනල්ලා පෙන්නන්නම්. ඒ උපකරණය තමයි මෙන්න මේ පෙති කෝට්ට කියලා කියන්නේ. මේකේ හැඩය මෙන්න මේ විදිහට තමයි මේකේ පෙත්තේ තියන්නේ. මොකද අපි මෙන්න මේ විදිහට අපි අර කියන්නේ අපි දිග මනින්න පහසු වෙන්න තමයි අපි ඒ හැඩය යොදාගෙන තියෙන්නේ. මේක මේ කඩවල වල ගන්න තියෙනවා. කඩවල මේ හදපු විදිහත් තමයි මේ ඇන්ටනා බට් එක කොටසකින් තමයි මම හිතන්නේ මෙහෙම හදන්නේ. මේක කුරුඳු හන්දි කිරීමේදී තමයි මේ උපකරණය භාවිතා කිරීම සිද්ධ කරන්නේ. එතකොට මේ බඩු සෙට් එකම තියෙන්න ඕන සාමාන්‍ය කුරුඳු
තලලා හන්දි කරලා, ඒ කියන්නේ කපලා ගාලා හන්දි කරලා ඒ වැඩ ටික ඔක්කොම කරන්න මේ උපකරණ සෙට් එකම ඕගොල්ලන්ට තියෙන්න ඕනේ. ඒතකොට ගොඩක් කට්ටිය මැසේජ් දාලා අහපුවෙන් තමයි මම මේ එකින් එක ඕගොල්ලන්ට මේ කුරුඳු වැඩවලදී යොදා ගන්න උපකරණ පෙන්වන්න ඕනුනේ.